අයිබෝන් සුබ දවසක්. අධ්‍යාපන න්‍යායන් ගැන කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මම තෝරගත්ත අධ්‍යාපන න්‍යාය තමයි අභිප්‍රේරණ න්‍යායන් පිළිබඳ කතා කරන්න. ඉතින් අභිප්‍රේරණ න්‍යායන් ගැන කතා කරන්න කලින් මේ අභිප්‍රේරණය කියන වචනේ පොඩ්ඩක් අමුතුයි වගේ දැනුණට අපිට හරි හුරු පුරුදු වචනයක්. මොටිවේෂන් කියලා කිව්වොත් අපි හැමෝම හොඳට අහලා පුරුදු වචනයක්. ඉතින් මේ න්‍යාය ගැන කතා කරන්න කලින් අපි චුට්ටක් දැනගමු මොකක්ද මේ අභිප්‍රේරණය කියන්නේ කියලා. අභිප්‍රේරණය කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් තීරණයක් ගන්න, එහෙමත් නැත්නම් අවශ්‍යතාවයක් සපුර ගන්න, නැත්නම් ඉලක්කයක් ඉටු කරගන්න මේ පුද්ගලයාට අභ්‍යන්තරින් සහ බාහිරින් කරන බලපෑමට අපි කියනවා අභිප්‍රේරණය කියලා. මේකෙදි අපිට වචන දෙකක් යවනවා අභ්‍යන්තර සහ බාහිර කියලා. මොකක්ද මේ බාහිරින් කරන අභිප්‍රේරණය කියලා කියන්නේ? මම උදාහරණයක් විදිහට මෙහෙම කිව්වොත් දැන් අපි විභාගයක් ලඟ වෙන කාලෙකදී අම්මලට පුළුවන් දරුවන්ට කියන්න පුතා ඔයා මේ පාර ගණිත විෂයට ලකුණු 85ට වැඩියෙන් ගත්තොත් ඔයාට අපි මේ තෑග්ග අරන් දෙනවා. මේක දරුවෙක්ට බාහිරින් කරන අභිප්‍රේරණයක්. නැත්තම් බාහිරින් කරන මොටිවේෂන් එකක්. ඊළඟට මොකක්ද මේ අභ්‍යන්තර අභිප්‍රේරණය කියන්නේ? අභ්‍යන්තර අභිප්‍රේරණය කියලා කියන්නේ කිසිම කාගේවත් බලපෑමකින් තොරව දරුවෙක් තමන්ගේ සුව කැමැත්තෙන් අපි හිතමු දරුවෙක් හරි ආසාවෙන් චිත්‍රයක් අඳිනවා. සින්දුවක් රස විඳිනවා. නවකතා පොතක් කියවනවා. මේක කාගේවත් බලපෑමකින් තොරව සිද්ධ වෙන දේවල්. අන්න ඒවලට අපි කියනවා අභ්‍යන්තර අභිප්‍රේරණය කියලා. ඉතින් මේ වගේ මේ අභිප්‍රේරණයක් තුලින් අපිට අපි යම්කිසි දේවල් ටිකක් බලාපොරොත්තු වෙනවා ළඟා කරගන්න. මොනවද මේ? goals. එහෙමත් නැත්නම් අපි කියනවා අරමුණු කියලා. ඊළඟට attitudes. attitudes කියලා කියන්නේ ආකල්ප. ඊළඟට ideas, අදහස්, success, සාර්ථකත්වය. ඊට පස්සේ support, සහයෝගය. ඒ වගේම තමයි performance, ඉදිරිපත් කිරීම. මෙන්න මේ දේවල් අපි මේ අභිප්‍රේරණය තුලින් බලාපොරොත්තු වෙන දේවල්. අපි බලමු කොහොමද මේ මාස්ලෝගේ හයිරාකි ඔෆ් නීඩ්ස් එහෙමත් නැත්නම් මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය අපි දරුවොත් එක්ක වැඩ කරන පන්ති කාමරයකට අපි ඇප්ලයි කරගන්නේ කියලා. මේ ධූරාවලියේ අපි කියවනේ පළවෙනි මට්ටම කායික අවශ්‍යතා කියලා. ඉතින් මේ කායික අවශ්‍යතා යටතට අපි ගත්තා ආහාර, එතකොට විවේකය, සෞඛ්‍ය මේ වගේ කරුණු තමයි අතලත් වෙන්නේ. දැන් නිකමට ඔයගොල්ලෝ හිතන්න අපි පන්ති කාමරයේ අපි මොනතරම් අද දවසේ මම මේ වැඩ කොටස කරනවා කියලා ගුරුවරයා ප්ලෑන් කරගෙන ගියා. දරුවන්ට මම කොච්චර මොනතරම් දැනුම දෙන්න බලාපොරොත්තු වුණාද? මේ පන්ති කාමරය තුල ඉන්න දරුවන්ගෙන් කීප දෙනෙක් හරි ඉන්නේ බඩගින්නේ නම් මේ දරුවන්ට මම කොච්චර මොන දෙයක් දෙන්න උත්සාහ කළත් මේ දරුවන්ට මේ දේ ලබා ගන්න බෑ. ඉතින් මේක මෙතනදී අපි බලන්න ඕන පළවෙනි කාරණාවක්. මේ දරුවෝ කෑම කාලා දැවිලා ඉන්නේ. මේ හැමෝම බඩ චුට්ටක් හරි පොරෝගෙන දින්නේ. ඉතින් ආහාර කියන අවශ්‍යතාවය. ඒ වගේම තමයි පන්ති කාමරයක් ගත්තොත් එහෙම පන්ති කාමරේ දරුවන්ට ප්‍රියමනාප වෙන්න ඕනේ. දරුවන්ට අවශ්‍ය විදිහට හොඳට ආලෝකයේ වාතාශ්‍රය ලැබෙන්න පන්ති කාමරේ සකස් කරලා තියෙන්න ඕනේ. ඒ පරිසරය, ඒ වටපිටාව දරුවන්ට අධ්‍යාපනය ලබන්න සුදුසු පරිසරයක් වටපිටාවක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අපි පන්ති කාමරේ තුර අපි පුංචි දරුවොත් එක්ක වැඩ කරද්දී ප්‍රාථමික අංශයේ දරුවොත් එක්ක වැඩ කරද්දී මේ දරුවන්ට එක්තරා කාල සීමාවක් තියෙනවා එක දිගට රැඳිලා ඉන්න පුළුවන්. අර ලොකු අයට වගේ ලොකු අයටත් ඇත්තටම බෑ. ලොකු කාලයක් එක දිගට රැඳිලා ඉන්න අමාරුයි. ඉතින් මේ පන්ති කාමරේ වැඩ කරගෙන යන අතරතුරේ අපිට පුළුවන් දරුවන්ට අපි විවේකයේ කියන කොටසත් මේ කායික අවශ්‍යතා යටතට දක්වන්න පුළුවන්නේ. ඉතින් අපි පාඩමක් උගන්වන අතරතුරේ අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. දරුවන්ට පුංචි water break එකක් දෙන්න. ඔව් පාඩම කරන අතරතුරේ අපිට කියන්න පුළුවන් right. දැන් ඕගොල්ලන්ගේ water break එක. හැමෝම කියලා වතුර ටිකක් බීලා එන්න කියලා මේ වගේ පාඩම අතරතුරේ මේගොල්ලන්ට විවේකයක්, සුවපහසු පරිසරයක් මේගොල්ලෝ කාලා බීලා තින්නේ. මෙන්න මේ දේවල් ගැන ගුරුවරයෙක් විදියට අපි ලොකු අවධානයකින් පසු වෙන්න ඕනි. ප්‍රේරණය. ඒ වගේම බාහිර අභිප්‍රේරණ. ඊළඟට තියෙනවා ධනාත්මක සහ ඍණාත්මක අභිප්‍රේරණ. අපි කියනවා positive and negative motivation කියලා. ඊළඟට සමාජ අභිප්‍රේරණය, social motivation. ඒ වගේම තමයි ජයග්‍රහණ අභිප්‍රේරණය කියලා තියෙනවා. achievement motivation කියලාත් අපිට තවත් වර්ගයක් දක්වන්න පුළුවන්. ඉතින් ඔය වගේ අභිප්‍රේරණය ගැන පුංචි හැඳින්වීමක් මම දුන්නේ. අපේ මාතෘකාව අභිප්‍රේරණ න්‍යායන්නේ. ඉතින් මොනවද මේ තියෙන අභිප්‍රේරණ න්‍යායන්? අභිප්‍රේරණ න්‍යායනොත් අපිට කිහිපයක් දකින්න පුළුවන්. එකක් තමයි මාස්ලෝගේ hierarchy of needs.
ඊළඟට ස්වයං නිර්ණය න්‍යාය. එහෙමත් නැත්නම් අපි කියනවා self determination theory එක කියලා. ඊළඟට හර්ස්බර්ග්ගේ two factor theory. එහෙමත් නැත්නම් හර්ස්බර්ග්ගේ ද්විත්ව සාධන න්‍යාය අපිට දක්වන්න පුළුවන්. ඊළඟට ඒ වගේම තමයි ජයග්‍රහණ අභිප්‍රේරණ න්‍යාය. මේකට නැත්නම් අපි කියනවා දිනුම මූලික න්‍යාය කියලාත් කියනවා achievement motivation කියලා. මේ තුලින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාස්ලෝගේ hierarchy of needs. එහෙමත් නැත්නම් මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය පිළිබඳ. මේ විදිහට අපි අභිප්‍රේරණය, එතකොට අභිප්‍රේරණ වර්ග මේ දේවල් ගැන කතා කරලා ඇවිල්ලා අපේ මාතෘකාවට ඔන්න අපි යොමු වෙන්නයි හදන්නේ. අපේ මාතෘකාව තමයි අභිප්‍රේරණ න්‍යාය. අපි අභිප්‍රේරණ න්‍යායන් වර්ග කීපයකුත් හඳුන්වා දුන්නානේ. මේකෙන් අපි විශේෂ කරලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාස්ලෝගේ අභිප්‍රේරණ ධූරාවලිය පිළිබඳ. එහෙමත් නැත්නම් මාස්ලෝස් hierarchy of need පිළිබඳව. ධූරාවලියක් කියලා කිව්වම අපි සාමාන්‍යයෙන් දන්නවා ධූරාවලියක් කියන්නේ මෙන්න මේ විදිහක පිරමිඩයක හැඩයකින් සමන්විත දෙයකට තමයි අපි ධූරාවලියක් කියලා කියන්නේ. ඉතින් මාස්ලෝගේ මේ ධූරාවලියත් මෙන්න මේ පිරමිඩයක ආකාරයකින් දැක්වෙන තට්ටු පහකින් සමන්විත ධූරාවලියක් විදිහට දක්වන්න පුළුවන්. මාස්ලෝගේ මේ ධූරාවලියේ පහත මට්ටම. එහෙමත් නැත්නම් පළවෙනි ලේයර් එක මාස්ලෝ වර්ග කරලා තියෙනවා කායික අවශ්‍යතා කියලා. මොනවද මේ කායික අවශ්‍යතා? අපි දන්නවා සාමාන්‍යයෙන් පුද්ගලෙක්ට මොන දේ නැතත් ජීවිතේ මුලින්ම අවශ්‍ය කරන දෙයක් තමයි ආහාර පාන කියලා කියන්නේ. ආහාර පාන, විවේකය, ඒ වගේම සෞඛ්‍ය කියන දේවල් පුද්ගලෙක්ට තියෙන මූලිකම අවශ්‍යතා. ඉතින් පුද්ගලයන්ගේ මෙන්න මේ මූලිකම අවශ්‍යතා තමයි මේ පහතම තට්ටුවට. එහෙමත් නැත්නම් ලේයර් එකේ පළවෙනි තට්ටුව විදිහට කායික අවශ්‍යතා කියලා වර්ග කරලා තියෙනවා. ඊළඟට අපි මේ ධූරාවලියේ දෙවනි ලේයර් එකට ගියොත් එහෙම දෙවනි ලේයර් එක තමයි ආරක්ෂණ අවශ්‍යතා. දැන් ඔන්න අපිට අවශ්‍ය කරන ආහාර ටික. එතකොට අපේ සෞඛ්‍ය පැත්ත, විවේකය මේව සම්පූර්ණ කරගත්තාම අපි චුට්ටක් බලනවා ඊට පස්සේ අපිට ආරක්ෂණ අවශ්‍යතාවය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් යම් කිසි තැනක වැඩක් කරනකොට උනත් අපිට හිතෙනවා අපිට එතන ආරක්ෂිත නැහැ කියලා දැනුනොත් එහෙම අපි යම් කිසි කටයුත්තකට සම්බන්ධ වෙන්න උනත් බැරි වෙනවා. ඉතින් මේ ආරක්ෂිත අවශ්‍යතා කියලා කියන්නේ ආරක්ෂිත පරිසරයක් අපිට තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපේ චිත්ත වේගී ආරක්ෂාවත් අපි මෙතනදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මාස්ලෝගේ මේ අවශ්‍යතා ධූරාවලිය තුන්වෙනි ලේයක. එහෙමත් නැත්නම් තුන්වෙනි තට්ටුව විදිහට අපි ආදරය සහ අයිතිවීම කියන එක අයත් වෙනවා. දැන් අපේ ආහාර, සෞඛ්‍ය වගේ අපේ මූලික අවශ්‍යතා සපුරගෙන අපේ චිත්ත වේගී ආරක්ෂාව සහ අපේ ආරක්ෂිත පරිසරයක් මේ දේවල් අපිට ලබා ගන්නකොට අපිට අවශ්‍ය වෙනවා අපිට කියලා රිලේෂන්ෂිප් එකක්. මේ සම්බන්ධතා, එහෙම නැත්නම් පිළිගැනීම, කණ්ඩායම් වැඩ මේ දේවල් වලට තමයි අපි ආදරය සහ හිතවීම කියලා කියන්නේ. ඒ වගේම මේ මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය හතරවෙනි මට්ටම විදිහට අපි ගෞරවනීය අවශ්‍යතා දක්වන්න පුළුවන්. මොකක්ද මේ ගෞරවනීය අවශ්‍යතා? මනුෂ්‍ය ජීවිතේ යම් යම් දේවල් ළඟා කරගෙන ඉස්සරහට එනකොට පුද්ගලෙක් බලාපොරොත්තු වෙනවා ගෞරවය, ජයග්‍රහණ, පිළිගැනීම මේ වගේ දේවල් තමන්ගේ ජීවිතේට ලං කර ගන්න. මේක තමයි අපි ගෞරවනීය අවශ්‍යතා කියලා කියන්නේ. ඉතින් අවසාන තට්ටුව එහෙම නැත්නම් මේ ලේයර් එකේ තියෙන පස්වෙනි තට්ටුව මාස්ලෝගේ hierarchy of needs වල එහෙම නැත්නම් අවශ්‍යතා ධූරාවලියේ පස්වෙනි එහෙම නැත්නම් ඉහළම තියෙන ලේයක විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ස්වයං සත්‍ය කරන අවශ්‍යතාව. එහෙමත් නැත්නම් අපි කියනවා ආත්ම පරිපූර්ණගත අවශ්‍යතා කියලා. මෙතනදී පුද්ගලයෙක් හරිම නම්‍යශීලී, ඒ වගේම හරිම නිර්මාණශීලී, ගැටලු විසඳන්න විභවය කරා ළඟා වෙන්න මේ පුද්ගලයාට හැකියාවක් තියෙනවා. ඉතින් මේක තමයි මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය. අපි බලමු මේ මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය අපිට කොහොමද පන්ති කාමරයකට යොදා ගන්න පුළුවන් වෙන්නේ කියලා. පන්ති කාමරය කියලා කියන්නේ අපි දරුවොත් එක්ක වැඩ කරද්දී මේ අවශ්‍යතා ධූරාවලිය අනුව අපි කොහොමද දරුවොත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා අපි බලමු. අපි බලමු කොහොමද මේ මාස්ලෝගේ hierarchy of needs එහෙමත් නැත්නම් මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය අපි දරුවොත් එක්ක වැඩ කරන පන්ති කාමරයකට අපි ඇප්ලයි කරගන්නේ කියලා. මේ ධූරාවලියේ අපි කියවනේ පළවෙනි මට්ටම කායික අවශ්‍යතා කියලා. ඉතින් මේ කායික අවශ්‍යතා යටතට අපි ගත්තා ආහාර, එතකොට විවේකය, සෞඛ්‍ය මේ වගේ කරුණු තමයි අතලත් වෙන්නේ. දැන් නිකමට ඔයගොල්ලෝ හිතන්න අපි පන්ති කාමරයේ අපි මොනතරම් අද දවසේ මම මේ වැඩ කොටස කරනවා මේ වැඩ කොටස කරනවා කියලා ගුරුවරයා ප්ලෑන් කරගෙන ගියා. දරුවන්ට මම කොච්චර මොනතරම් දැනුම දෙන්න බලාපොරොත්තු වුණාද?
මේ පන්ති කාමරය තුළ ඉන්න දරුවන්ගෙන් කිහිප දෙනෙක් හරි ඉන්නේ බඩගින්නේ නම් මේ දරුවන්ට මම කොච්චර මොන දෙයක් දෙන්න උත්සාහ කළත් මේ දරුවන්ට මේ දේ ලබා ගන්න බෑ. ඉතින් මේක මෙතනදී අපි බලන්න ඕන පළවෙනි කාරණාවක්. මේ දරුවෝ කෑම කාලා දැවිලා ඉන්නේ. මේ හැමෝම බඩ චුට්ටක් හරි පොරෝගෙන දින්නේ. ඉතින් ආහාර කියන අවශ්‍යතාවය. ඒ වගේම තමයි පන්ති කාමරයක් ගත්තොත් එහෙම පන්ති කාමරේ දරුවන්ට ප්‍රියමනාප වෙන්න ඕනේ. දරුවන්ට අවශ්‍ය විදිහට හොඳට ආලෝකයේ වාතාශ්‍රය ලැබෙන්න පන්ති කාමරේ සකස් කරලා තියෙන්න ඕනේ. ඒ පරිසරය, ඒ වටපිටාව දරුවන්ට අධ්‍යාපනය ලබන්න සුදුසු පරිසරයක් වටපිටාවක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අපි පන්ති කාමරේ තුළ අපි පුංචි දරුවොත් එක්ක වැඩ කරද්දී ප්‍රාථමික අංශයේ දරුවොත් එක්ක වැඩ කරද්දී මේ දරුවන්ට එක්තරා කාල සීමාවක් තියෙනවා එක දිගට රැඳිලා ඉන්න පුළුවන්. අර ලොකු අයට වගේ ලොකු අයටත් ඇත්තටම බෑ. ලොකු කාලයක් එක දිගට රැඳිලා ඉන්න අමාරුයි. ඉතින් මේ පන්ති කාමරේ වැඩ කරගෙන යන අතරතුරේ අපිට පුළුවන් දරුවන්ට අපි විවේකයේ කියන කොටසත් මේ කායික අවශ්‍යතා යටතේ දක්වන්න පුළුවන්නේ. ඉතින් අපි පාඩමක් උගන්වන අතරතුරේ අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. දරුවන්ට පුංචි වෝටර් බ්‍රේක් එකක් දෙන්න. ඔව් පාඩම කරන අතරතුරේ අපිට කියන්න පුළුවන් රයිට්. දැන් ඕගොල්ලන්ගේ වෝටර් බ්‍රේක් එක. හැමෝම කියලා වතුර ටිකක් බීලා එන්න කියලා මේ වගේ පාඩම අතරතුරේ මේගොල්ලන්ට විවේකයක්, සුවපහසු පරිසරයක් මේගොල්ලෝ කාලා බීලා තින්නේ. මෙන්න මේ දේවල් ගැන ගුරුවරයෙක් විදියට අපි ලොකු අවධානයකින් පසු වෙන්න ඕනි. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලියේ දෙවෙනි අවශ්‍යතාව. එහෙම නැත්නම් ආරක්ෂණ අවශ්‍යතාව කොහොමද අපි පන්ති කාමරයකට යොදාගන්නේ කියලා. පන්ති කාමරයක් කියන්නේ නිකන් හිතන්නකෝ. පන්ති කාමරයක ආරක්ෂාව කියන එක හරි වැදගත් මාතෘකාවක්. ඒ වගේම තමයි මේ ප්‍රාථමික පන්ති කාමරයක ඔන්න ටීචර් උදේ පාන්දර පන්තිරේ ගිය වෙලේ ඉඳලා ටීචර්ට නඩු විසඳන වැරෙන්න වෙන වැඩක් නෑ හුඟක් වෙලාවට. ටීචර් මගේ පොත ඇද්දා, මගේ පැන්සල ගත්තා, මගේ පොතේ ඇඳලා මේ වගේ එකී නොකී මෙකී හරි වලි ගොඩාක් ඉතින් අපිට අහන්න දකින්න හම්බ වෙනවා. ඔය අතරතුරේ සුන්දර වලිත් එක්ක ඉතින් පුංචි රණ්ඩුත් එක්ක මේ පොඩක් දඟකාර චරිතත් අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් ඒ නිසා අපිට සමහර වෙලාවදී පන්ති කාමරේ වැඩ කටයුතු පහසු කරගන්න මේක අර පහසුවෙන් කරගෙන යන්න බාධාකාරී වෙන මේ බාධා දේවල් අඩු කරගන්න අපිට සමහර ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමු අපි පාඩමක් කරන අතරතුරේ ළමයි වොෂ්රූම් යන්න නිතරම අහනවනම් ඒක ප්‍රාථමික පන්ති කාමරවල අපිට නිතරම දකින්න ලැබෙන දෙයක් මේ යනවා ටීචර් may I go to the washroom මේ වගේ විනාඩි 5න් 5ට මේ වොෂ්රූම් යන්න අවශ්‍යතාවයක් නෙමෙයි. පොඩි විනෝදයක් ගන්න පාසල වටේ රවුමක් ගිහිල්ලා එන්න තමයි ඔය හදන්නේ. ඕක ඉතින් අපි දන්න නිසා අපි කන්ට්‍රෝල් කරලා තියාගන්න ඕනේ. එතකොට අපි පාඩම පටන් ගන්න කලින් මේකලන්ට කියන්න පුළුවන් පාඩම කරන අතරතුරේ කිසිම කෙනෙක්ට වොෂ්රූම් යන්න බෑ. හදිසියෙම කෙනෙක්ට ඇරෙන්න. ඒ වගේම වොෂ්රූම් යනවා නම් ක්ලාස් ටැග් එකත් අරගෙන දෙන්නෙක්ට විතරයි වොෂ්රූම් යන්න පුළුවන්. නැත්නම් එක්කෙනෙක්ට විතරයි වොෂ්රූම් එකට යන්න පුළුවන් කියලා මේ වගේ පුංචි නීති පනවන්න පුළුවන්. ඒ වගේම අපි හිතමුකෝ ඔය පන්ති කාමරවල ඉන්නවනේ පොඩක් දඟකාර චරිත. එයාට මෙයාට අරයට හැමෝටම ගහන පුංචි චරිතයක් ওই පන්ති කාමරවල අපිට දකින්න හම්බෙන එක හරිම සුලභයි. ඉතින් මේ වගේ චරිතත් අපි කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ ධූරාවලිය යොදාගෙන. ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් කියන්න අපි උදෑසන පාඩම පටන් ගන්න කලින් මෙහෙමත් නැත්නම් පන්තිය වැඩ කටයුතු පටන් ගන්න කලින් පන්තිය කිසිම කෙනෙක්ට කාටවත් ගහන්න කරන්න මුකුත් කරන්න බෑ. මෙහෙම කරලා අහු වුණොත් ඔන්න අම්මව තාත්තව ගෙන්නනවා කියලා පුංචි පණිවිඩයක් එක්ක දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ආරක්ෂණ අවශ්‍යතා ගැන කතා කරද්දී විශේෂයෙන් තවත් කියන්න ඕන දෙයක් තමයි දැන් මේ මෑත වකමාරු වෙනකොට දරුවෝ ගොඩක් වෙලාට ડિප්‍රෙෂන් වලින් පෙළෙනවා. ඉතින් ඒ නිසා දරුවන්ගේ තියෙන ඕනම හැඟීමක් ප්‍රකාශ කරන්න ගුරුවරයා විශ්වාසදායී පුද්ගලයෙක් බව දරුවන්ට එත්තු ගන්නවලා තියෙන්න ඕනේ. එතකොට මේ දරුවන්ට ඕනම දෙයක් සංගවන්න නැතුව ගුරුවරයාත් එක්ක කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මාස්ලෝගේ hierarchy of needs එහෙම නැත්නම් මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලියේ දෙවෙනි අවශ්‍යතාවය වෙන ආරක්ෂණ අවශ්‍යතාවය අපේ පන්ති කාමරවලට යොදා ගන්න. ඊළඟට අපි කතා කරන්නේ මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලියේ තුන්වෙනි අවශ්‍යතාවය වෙන ආදරය සහ ඉතිවීම ගැන. මේ ආදරය සහ ඉතිවීම ගැන කතා කරනකොට ආදරය කියලා කියන්නේ මිනිස්සු ජීවිත කාලයේ අපි හැමෝම බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් මේ හැමෝම බලාපොරොත්තු වෙන දේ පුංචි ළමයි ඊටත් වඩා බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතනදී ගුරුවරයාට ලොකු කාර්යභාරයක් එකතු වෙලා තියෙනවා.
මෙතනදී ගුරුවරයා හැම වෙලෙම ක්‍රියාකාරී සවන් දෙන්නෙක් වෙන්න ඕනි වගේම දරුවෝ දෙන විශ්වාසයක් ඇති කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ මොනම දෙයකට වුණත් ගුරුවරයා හැම වෙලාවකම ඒගොල්ලොත් එක්ක ඉන්නවා කියලා. ඉතින් මේ දරුවන්ගේ මේ තියෙන ආදරය, අයිතිවීම කියන මෙන්න මේ සම්බන්ධකම් වැඩි කරන්න අපිට පුළුවන් පන්ති කාමරය තුළ පුංචි අපි සාමාන්‍යයෙන් කණ්ඩායම් හදලා තියෙනවානේ. මේව තුළ කණ්ඩායම් ක්‍රියාකාරකම් දීලා තමන් මේ කණ්ඩායමට අයිති අපි සහයෝගයෙන් වැඩ කළ මේ කණ්ඩායම දිනවන්න ඕනේ. ඒ වගේම ගුරුවරයා මේ පන්ති කාමරයේ ඉන්න හැමෝටම ආදරේ. දරුවෝ හැමෝටම එකිනෙකා අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා ආදරේ කියන මේ හැඟීම දරුවන්ට ලබා දෙන්න අපි උත්සාහ කරන්න ඕනේ පන්ති කාමරය තුළ. ඒ වගේම මාස්ලෝගේ අවශ්‍යතා දූරාවලිය 4 වෙනි අවශ්‍යතාවයේ විදිහට අපිට ගෞරවනීය අවශ්‍යතාවය දක්වන්න පුළුවන්. මොකක්ද මේ ගෞරවනීය අවශ්‍යතාවය? අපි හිතනවා නම් දරුවෙක්ට ගෞරවය අවශ්‍ය නැහැ කියලා. අන්න එතන අපිට වැරදිලා. නෑ. දරුවෙක්ටත් ගෞරවය කියන දේ අවශ්‍යයි. කොහොමද අපිට පන්ති කාමරය තුළ දරුවෙක්ට ගෞරවය දෙන්න පුළුවන්? නැත්තම් අපිට පුළුවන් පන්ති කාමරය තුළ දරුවෙක්ට වගකීම් ලබා දෙන්න. දැන් අපි පන්තිය තුළ අපි කණ්ඩායමේ නායකයෙක් පත් කරන්න පුළුවන්. පන්ති කාමරයක ගත්තොත් පන්ති කාමරයේ නායකයෙක්, උපනායකයෙක් මේ වගේ පත් කරන්න පුළුවන්. ඊට පස්සේ ශිෂ්‍ය නායකයෝ මේ වගේ නිලතල ලබා දෙන්න පුළුවන් දරුවන්ට. එතකොට දරුවෝ දන්නේම නැතුව දරුවන්ට අමුතුම අභිප්‍රේරණ හැඟීමක් හිතට ඇති වෙනවා. ඒගොල්ලෝ තව තවත් හොඳට වැඩ කරනවා. ඒගොල්ලෝ වැරදි කරනවා නම් මේ වැරදි වලින් වළකිනවා. ඒ වගේම තමයි අපිට ඔය මේ තවත් කරන්න පුළුවන් මෙන්න මේ වගේ පුංචි දෙයක්. මේ දරුවෝ සාමාන්‍යයෙන් එක ක්‍රීඩා වලින් නැත්නම් ඊස්තටික් පැත්තෙන් ස්පෝර්ට් පැත්තෙන් මේ මොනයම් ආකාරයකින් හෝ ජයග්‍රහණ ලබා ගත්තොත් මේ දරුවන්ව උදේ ඇසෙම්බලි එකේදී නැත්නම් උදෑසන රැස්වීමේදී අගය කිරීමක් අපිට කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ජයග්‍රහණ වගකීම් මේ වගේ දේවල් සැමරීම තුළින් අපිට පුළුවන් දරුවන්ගේ මේ ගෞරවනීය අවශ්‍යතාවය ඒගොල්ලන්ට ලබා දෙන්න. ඊළඟට මාස්ලෝගේ තියෙන අවශ්‍යතා දූරාවලිය අවසාන මට්ටම ආත්ම පරිපූර්ණගත අවශ්‍යතා එහෙමත් නැත්නම් ස්වයං සත්‍යකරණ අවශ්‍යතා. මේක කොහොමද අපිට පන්ති කාමරය තුළ කරන්න පුළුවන්? මේ ස්වයං සත්‍යකරණ අවශ්‍යතාව ගත්තොත් එහෙම අපිට පුළුවන් දරුවන්ට නිර්මාණශීලී කාර්යයන් ලබා දෙන්න. ඒ වගේම දරුවන්ට අභියෝග ලබා දෙන්න පුළුවන්. ඉලක්ක සපයලා දෙන්න පුළුවන්. ඕගොල්ලෝ මෙන්න මේ ඉලක්ක ඉෂ්ට කරන්න ඕනේ. ඒ වගේම තමයි දරුවන්ට හැම වෙලෙම ස්වාධීන වෙන්න. මේගොල්ලන්ට කියන්නේ කාමතවත් යැපෙන්න. අයිබෝන් සුබද. මේ විදිහට අපි දරුවන්ව හැම වෙලෙම ස්වාධීන කරන්න ඕනේ. කියන්නේ දරුවන්ට අනුන් මත යැපෙන්න නෙමෙයි හැම වෙලෙම තනියෙන් තීරණයක් අරගෙන යම්කිසි වගකීමක් අරගෙන නිර්මාණශීලීත්වයෙන් යුක්තව කටයුතු කරන්න හැකියාව තනියෙන් තීරණයක් අරගෙන මේක සාර්ථක වෙන්න නොවෙන්න තියෙන ඉඩකඩ තියෙන්න පුළුවන්. නමුත් දරුවන්ව අපි හුරු කරන්න ඕනේ ස්වාධීන වෙන්න හැම වෙලේකම. ඒ වගේම තමයි ඉතින් මේ ස්වයං සත්‍යකරණය තුලින් දරුවෝ එතනදී නිර්මාණශීලීත්වයෙන් අගතැන්පත් දරුවෝ අපිට සමාජයට බිහි කරන්න පුළුවන් මේ අවශ්‍යතා දූරාවලිය අපේ පන්ති කාමරයේ කටයුතු වලට දායක කර ගැනීම තුලින්. ඉතින් අද මම කතා කළේ අභිප්‍රේරණ න්‍යායයන් සම්බන්ධයෙන් අභිප්‍රේරණ න්‍යායයන් කිහිපයක් තියෙනවා. ඒ තුලිනුත් අපි කතා කරේ මාස්ලෝගේ අවශ්‍යතා දූරාවලියම නැත්නම් මාස්ලෝස් හයිරාකි ඔෆ් නීඩ්ස් ගැන මේක කොහොමද පන්ති කාමරය තුළ ගුරුවරයෙක්ට යොදා ගන්න පුළුවන් කියන ආකාරය. ඉතින් තවත් දවසක තවත් මාතෘකාවක් තුලින් හම්බ වෙනකම් සුබ දවසක්. ස්තුතියි. හැම වෙලේම